Hi, welcome to back my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකටම ආදරෙන් පිළිගන්නවා. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම තශි. ඉතින් ඔයාලට ඉස්සෙල්ලම මං කියනවා මේ ලැබුවා වුණ අවසර සතුට සාමය පිරි සුබ නව වසරක් වෙන්න කියලා ඔයාලා හැමෝටම. ඉතින් මම මේ අවුරුද්දේ ඉස්සෙල්ලම කරේ මේ ඊය එක ප්ලෑන් කරගත්තා. කෑම එක ගන්න තමයි හදන්නේ. මං අද රැයට නම් ලොකු දෙයක් නෙමෙයි. ප්ලේන් ටී එකක් එක්ක චූටි ස්නැක් එකක් ගන්න තමයි හදන්නේ. ළමයි ඔයාලත් මං වගේද? ඔයාලගේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න ටිකක් කම්මැලි වගේ නම් ඔයාලත් කාගේ හරි වීඩියෝ බලන්නද? සින්දුවක් අහනවද? මත් ඒ වගේ කෙනෙක්. මට මගේ ජීවිතේ එදිනෙදා වැඩ කටයුතු කරනකොට ටිකක් කම්මැලි වගේ හිතුණදී සින්දුවක් අහනවා එහෙමත් නැත්නම් කාගේ හරි වීඩියෝ එකක් දාගෙන ඒක අහන ගමන් වැඩ කරනවා නැත්නම් වැඩක් කරන්න කලින් එයාලගේ වීඩියෝ මොනවා හරි බලනවා සාමාන්‍යයෙන් ඒවට කියන්නේ මොටිවේෂන් වීඩියෝ මං එහෙම වීඩියෝ බලන කෙනෙක්. තව දෙයක් ඔයාලා දෙයක් කරන් ඉවර වුණාට පස්සේ ඔයාලා එතන අනිවාර්යයෙන්ම ඒ වෙලෙම ක්ලීන් කරන්න. මොකද ඒක ඔයාලගේ මනසට ලොකු සැහැල්ලුවක්. ඒක පස්සේ කරන්නම් කියලා හිටියොත් කම්මැලි හිතෙනවා. කවදාවත් කරන්න හිතෙන්නේ නැහැ. ජීවිතේ කවදාවත් ඔයාගේ ජීවිතේ කරන එදිනෙදා වැඩ ඉදිරියට අරගෙන යන්න එපා. ඒ මොහොතේ ඒ වෙලේ කරලා ඉවර කරන්න. ළමයි ඔයාලා හෝම්මේඩ් කේක් හදන අයද? මාත් එහෙම හෝම්මේඩ් කේක් හදන කෙනෙක්. මට නම් මං හදන කේක් තරම් අනිත් කිසිම කේක් එකක් රස නැහැ. ඉතින් මං රෑ කෑම එක ගන්න ගමන් මම වීඩියෝස් බලන්න ආසම දෙන්නෙක් තමයි පවනි පෙරේරා අක්කයි මාජි අක්කයි. ඒ දෙන්නගේ වීඩියෝ එකක් බලන ගමන් මම මගේ රෑ කෑම එකත් අරගෙන තේ බීපු කෝප්පේ සෝදලා තේ හදපු දන අස් කරලා හැමදේම කරලා එදා දවසේ වැඩ ටික සම්පූර්ණ ඉවර කරලා මං ඉතින් නිදාගත්තා. මොකද හෙට මට තව වැඩ ගොඩාක් කරන්න තියෙන දවසක්. Hi, good morning. අද vlog එකේ දෙවනි දවස. ඉතින් දැන් වෙලාව නම් පාන්දර 4යි. මම නැගිට්ටා. මම නැගිටලා ඇඳත් අස් කරලා වොෂ් එකක් දාගන්න තමයි හදන්නේ. මං ඔයාලට ඊයේත් කිව්වනේ අද වැඩ ගොඩාරියක් තියෙන දවසක් කියලා. එහෙනම් අපි බලමු අද මොනවද කරන්න තියෙන වැඩ කියලා. ඊයේ ඉතින් ජනවාරි 1 වෙනිදානේ අපිට ඉතින් පන්සල් යන්න බැරි වුණා. මොකද මමත් වැඩට ගියා, හස්බන්ඩ්ුත් වැඩට ගියා. අද තමයි ඉතින් අපි දෙන්නම නිවාඩු ඉන්න දවස. ඉතින් ඒක නිසා අපි හිතුවා අද උඩමළුවේ යන්න කිරි ආහාර ටිකකුත් හදාගෙන ඉතින් මන්ට අග්ගාලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා කිරි ආහාර හදන ගමන් තමයි ඉන්නේ. ඉතින් මං කිරි ආහාර ටික හදන ගමන් අද පන්සල් අරන් යන්න ඕන අනිත් දේවල් ටික ලෑස්ති කරගත්තා. තෙල්, හඳුන් කූරු, පහන් තිර ඊට පස්සේ ගිනි පෙට්ටියක්. මං කිරි ආහාර වලට ගත්තා මී පැණි කුප්පියක්.
ඊට පස්සේ පැන් තියන්න කෝප්ප දැහැත් තියන්න දැහැත් වලට ගන්න බුලත්නේ බුලත් ඒ හැමදේම මම ලෑස්ති කරගත්තා. අර තියෙන කැන්ඩල් එක ළමයි මම හදාගත් එක. ඔන්න ඉතින් ඔය විදියට කිරි ආහාර ටිකත් හදාගෙන මම ඒක ලස්සනට පිරිසිදුව පාත්තරවලට බෙදාගෙන මේ ලන්ච් ෂීට් එකකින් තමයි ඔතන්නේ. ඒ ඔතාගෙන හොඳ පිරිසිදු බොක්ස් එකක් ගත්තා. ඒ අරගෙන ඒ බොක්ස් එකට පාත්තරේ හෙලවෙන්නේ නැති වෙන්න ලස්සනට තියලා අඩු කරගත්තා. ඉතින් ඔන්න දැන් මමයි හස්බන්ඩ් වගේද පාන්දර 6:00 වගේ වෙලාවදී අද ටිකක් පන්සල් යන ගමන් මලුත් අරගෙන අපි ඉස්සෙල්ලාම ගියේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කරන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම ගිහිල්ලා කිරි ආහාර පූජා කරලා ඒ ටික ඉවර කරලා පතිනි බෝධීන් වහන්සේටත් කිරි ආහාර පැන් පූජා කරලා පහන් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා අපි ගියා රුවන්වැලි මහා සෑය වඳින්න. ළමයි අද නම් ඊයේ තරම්ම සෙනග නැහැ. ඒත් සෙනග ටිකක් හිටියා. අපි රුවන්වැලි මහා සෑයටත් ඔය විදියට කිරි ආහාර පූජා කරලා මල් පූජා කරලා හැමදේම කරලා පහන් පත්තු කරලා මමයි හස්බන්ඩුයි ගෙදර ආවා. මට ඔතනින් එහාට නම් වීඩියෝස් මුකුත් ගන්න බැරි වුණා. ඉතින් ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන අපි දෙන්න දවල්ට කාලා ටිකක් නිදාගන්න තමයි හදන්නේ. මොකද අද පාන්දරම නැගිටපු නිසා නිදිත් මතයි මහන්සි හැමදේම. ඉතින් දවල්ට කාලේ වුණාට පස්සේ හස්බන්ඩ් මගෙන් ඇහුවා අපි මොනවා හරි කමුද කියලා. මමත් කිව්වම එයා කඩේට ගිහිල්ලා යෝගට් ගෙනත් තිබුණා. මම නම් මේ ජෙලි යෝගට් එක කන ෆස්ට් ටයිම්. ඔයාලා කලින් මේ ජෙලි යෝගට් එක කාලා තියෙනවද? ඉතින් මම ජෙලි යෝගට් එකයි අනිත් සෙට් යෝගට් එකයි දෙකම වගේ මක් එකට දාගෙන දෙකම මික්ස් කරගෙන තමයි කෑවේ. එහෙම කනකොට රස නැතුවම නෙමෙයි තියෙනවා. හැබැයි ජෙලි යෝගට් එක අර අනිත් ජෙලි යෝගට් වගේ නම් නෙමෙයි. එහෙනම් මම අදට ගිහින් එන්නම්. තව අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.